අධික රස්නේ තියෙන කාලයක්. මේ කාලේ කරගන්න තව පිනක් කියන්නද? ඒ තමයි මේ කාලේ පින්නතුනි විශේෂයෙන් බුදුරජාණන් වහන්සේට සිසිල් පැන් පූජා කරන්න. මම ඔය පින්නතුන්ලට ඔය සීතල කාලෙදී මතක් කරලා තියෙනවා විශේෂයෙන් උණු පැන් පූජා කරන්න කියලා. ඒ වගේම තමයි මේ කාලෙදී පින්නතුනි විශේෂයෙන් සිසිල් පැන් දවස පුරාවට අඩුම තරමේ පැන් පාත්‍රා 7ක්වත් පූජා කරන්න. දැන් මේවා අහපු ගමන් මේවා දැක්ක ගමන් කට්ටිය කියයි වතුරක් නැතුව යනවා උච්චර ඕනිද? එහෙමනේ පින්නතුනි. අපේ රටේ මට මතකයි ඔය එක නියගයක් ආපු කාලයක් වායන කාලේ වතුර නැති වෙන්න හේතුව කිව්ව මොකද්ද? බුදුරජාණන් වහන්සේට පැන් පූජා කිරීම. අර ඉන්නවනේ නිරාගමික කල්ලියක් තේරුණාද? ආන්නේ නිරාගමික කල්ලිය ඒ දවස්වල කිව්ව බුදුරජාණන් වහන්සේට පැන් පූජා කරන හින්දා කිව්වා මෙච්චර වතුර අඩු. ඒක නිසා මේවටත් එක දේ කියයි. දැන් ඒක නිසා ඔය පින්නතුල්ලා තේරුම් ගන්න හැම කෙනාම පින්නතුනි ගෙවල් වල අර මැටි පාත්‍රයක් කුඩා පාත්‍රයක් හෝ තියාගෙන එතනකින් දැන් අපිට පුළුවන් නේ බුදුන් වදින තැනට ගැලපෙන එකක් තියන්නනේ. එතකොට ඒ වගේ මැටි පාත්‍රයක් හරි තියාගෙන තථාගත බුදුරජාණන් වහන්සේට පැන් පූජා කරන්න. එහෙම නැතිනම් ඒක වීදුරුවක් වුණත් කමක් නැහැ, කෝප්පයක් වුණත් කමක් නැහැ. අඩුම තරමේ මං කියන්නේ පිටුනේ වාර 7ක්වත් පූජා කරන්න. මොකද ඒ අවස්ථාවන්ට ගැළපෙන උචිත දේ අපි කිරීම සුදුසුයිද නැද්ද? සුදුසුයි. ඒක නිසා මේ පැන් පූජාව කියලා කියන්නේ විශාල වටිනා පිනක්. ඒ පින පින්නතුනි අපතේ යන්න නොදී ඒ පින හැමදෙනාම කරගන්න.